හැමෝටම අලුත් දවසක් පුංචි ගමනක් යන්නේ අද නම් මම ඇවිල්ලා ඉන්නේ Apple factory එකකට රින 22කට යන ලෝඩ් එකක්. ඉතින් මේ විදිහට තමයි ගමන පටන් අරගෙන යන්නේ. පාරේ මග අයිස් වැටලා ඒ මදිවට පාර හදනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් මේ ටිකේ තියෙනවා. මේ තියෙන්නේ බෝඩර් ක්‍රොසින් එකක් පෙන්නන විදිය. මේ පෙන්නන්නේ ලොකු ට්‍රැෆික් එකක්. ඉතින් රෑ වෙලා යන ගමනේදී ගොඩක් හිම වැටුණා. පාරේ යන්න බැරි තරමටම වගේ ඉස්සරහට හිම වැටෙනවා. මේ හිම වැටෙන විදියට සෑහෙන්න අයිස් මිදෙනවා වීදුරු වල. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ඇප් දෙක. උදේ පාන්දර ගමන යන අතරමඟදී හිතවතෙක් හම්බුණා. අපේ දසුන් අයියවත් හම්බෙලම යන්න ඕන කියලා හිතුණා. දසුන් අයියා ආපු තැනට ඇවිල්ලා යත් එක්කම සෙට් වෙලා ගමන යන්න පටන් ගත්තා. දසුන් අයියා යන්නේ බෙල්ජියම් පැත්තට. ඉතින් මමත් බෙල්ජියම් වරා යන හින්දා දෙන්නත් එක්කම අපි ලක්සම්බර්ග් වලින් ගමන පටන් ගත්තා. මේ ලෝඩ් එක ගන්නේ මම ඉතාලියේ Apple factory එකකින්. මේ ලෝඩ් එක අරගෙන ඕස්ට්‍රියා, ජර්මනි, ලක්සම්බර්ග්, බෙල්ජියම්, ෆ්‍රාන්සයට යනකයි යනවා. ෆ්‍රාන්සයට ගිහිල්ලා මම ෆ්‍රාන්සෙන් තමයි නැවට දාලා UK වලට යන්නේ. දවස් 4ක ගමනක්. මේ දවස් ටිකේ නම් ගොඩක් හිම වැටෙනවා. පාර ලිස්සනවා. පාර දෙපැත්ත සෑහෙන්නම හිම වැටලා තියෙනවා. උදේ පාන්දර නම් එන්නම් බැරි තරම් හිම වැටුණා. මේ විදිහට තමයි කාර් ෆෙරි එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ෆ්‍රාන්ස් බෝඩරෙන් මේ විදිහට සීල් එකක් දානවා. ඊට පස්සේ මුළු වාහනේම සම්පූර්ණයෙන්ම චෙක් කරනවා. ඉතින් වාහනේ චෙක් කරලා ඉවර වෙලා පොතට සීල් එක ගහගෙන අපි මේ විදිහට නැවට දාන්න ඇතුල් වෙනවා. මේ විදිහට තමයි අපි නැවට ඇතුල් වෙන්නේ. මේ තියෙන ඉස්සරහ නැවේ එන්ට්‍රන්ස් එක. එයාලා අපිට සිග්නල් එකක් දෙනවා නැවේ පාක් කරන්න ඕන පැත්ත. ඊ කියන තැනට ගිහිල්ලා පාක් කරන්න ඕන. මට ඉතින් ගොඩක් වෙලාවට අයින තැනක් තමයි අහුවෙන්නේ. මොකද මගේ ෆ්‍රීසර් එකක් තියෙන්නේ. ඒක වැඩ කරන්නේ ඩීසල් වලින්. ඒකින් ඒක ඕෆ් කරලා එයාලා ඒක ඉලෙක්ට්‍රික් ප්ලග් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි නැවට ඇවිල්ලා වාහනේ පාක් කරන්නේ. අපි වැහලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේක ලස්සන ගමනක්. මමත් හරි ආසාවෙන් හිටියේ මොකද වමෙන් පදවන්න තියෙන UK වල. මම පුංචි කාලේ ඉඳලම ආසම දෙයක් තමයි වමෙන් පදවන එක. එහෙනම් අපි නැව ඇතුළට ඇතුල් වෙලා බලමු කොහොමද ඒකේ තත්ත්වය කියලා. ඉතින් මම වාහනේ ගාවින් දැන් ඇතුළට යනවා නේද? බලමු මට යන්න තියෙන්නේ කීවෙනි තට්ටුවටද කියලා. මේකේ ඒ ක්‍රක්ටික තිබ්බ 4 වෙනි තට්ටුවේ මම යන්න ඕන 6 වෙනි තට්ටුවට. ඉතින් මේ ඇවිල්ලා පුංචි වාහන තියෙන කොටසක් 5 වෙනි තට්ටුවේ. ඉතින් මේ තියෙන අපේ ක්‍රක්ටික නැවි ඉස්සරහටම ගහපු ක්‍රක්ටික මේ තියෙන්නේ. අපි එන ඇතුළට ගිහිල්ලා බලමු ඉතුරු කොහොමද කියලා. දැන් යන්නේ මේ නැව ඇතුළට. කෑම කන කොටස මේ විදිහට තියෙන්නේ. කෑම එකක් අරගෙන කෝපි එකකුත් අරගෙන කෑමට පාලි කරලා කෝපි එක බොන ගමන් නැවේ මේ ඉස්සරහ කොටසට වෙලා නැවේ තියෙන ලස්සන වැලුවා. ඉතින් මේ කෝපි ට්‍රක් එක පටවන්නේ මේ යනවා කියන්නේ ඒක මාරම වැංගීමක්. මේ තියෙන එක්සිට් ඉන්ෆෝමේෂන්. මෙතන තියෙන්නේ ගේම් වගේක්. කැමති අයට සල්ලි දීලා ප්ලේ කරන්න පුළුවන්. DFDS මේ නැවේ ඇවිල්ලා කට්ටියට නිදා ගන්න යාන්න. එතකොට මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා. පොඩි ඩියුටි ෆ්‍රී එකකුත් තියෙනවා. ඩියුටි ෆ්‍රී එක පැත්තට ගිහිල්ලා පොඩි shopping පාරක් දාලා එවෙන් එළියට ආවා. එළිය සීතල රින 6යි 7යි අද. 11ට විතර ඇති වෙලාව. චුට්ටක් පොඩි කරුවල ගතියක් තියෙනවා. දැන් නම් UK වලට ඇතුළු වුණා. මෙතන ගොඩක්ම තියෙන්නේ vehicle ferry එකයි train ferry එකයි. සමහර train එක ඇවිල්ලා නැවට දානවා. ඒක මෙතනින් නෙමෙයි වෙන පැත්තකින් යන්නේ. මම ආවෙත් ට්‍රක් ගේන ferry එක. ට්‍රක් පොඩි වාහන හැමදේම මේ ferry එකේ අරගෙන එනවා. ඉතින් ඉස්සරින් මේ විදියට නැව හරවල ඉවර වෙලා අපිට ට්‍රක් එක බාන්න පුළුවන් විදියට හදනවා.
මේ මරාය තව්ව සැර අඩු නිසාද හරිම ලස්සනයි. මාරම සීතලයි. මේ ඈතින් පේන්නේ UK ඉඳලා ෆ්‍රාන්ස් පැත්තට සමහර ගොඩක් තැන්වලට යන්න තියෙන ෆෙරි. ඉතින් පැසෙන්ජර් එකක් තියෙනවා, ට්‍රක් ගෙනියන තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. විතරම යනවා එනවා. සාමාන්‍යයෙන් අපි පාරේ බස් එක්ක යනවා වගේ තමයි ඉතින් මෙහෙ නැව යන්නේ. පෙනවද මේ ජැටියට තමයි ලං වෙන්නේ. මාත් ගිහිල්ලා ට්‍රක් එක ස්ටාර්ට් කරලා යන්න ලෑස්තිලා ඉන්නේ. අපි දැන් නැවෙන් එළියට යනවා. මේ විදියට තමයි ඉතින් එළියට යන්නේ. ගෝප ඇතුලේ දකුණු පැත්තෙන් අපි ඩ්‍රයිවිං කරාට UK වල තියෙන්නේ වම් පැත්තෙන් ඩ්‍රයිවිං කරන්න. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ අපි වම් පැත්තේ එන්නේ කියන්නේ අපේ සුප්පානව තියෙන වම් පැත්තේ. ඉතින් අර ඉස්සර අපි ලංකාවේ වමෙන් පදවන වාහන දැකලා තියෙනවා. පුංචි කාලේ මගේ ආසම එකක් තමයි වමෙන් පැදවීම. ඉතින් සෑහෙන කාලෙකින් මතක් වුණා පරණ මතකයක්. මේ තියෙන වමෙන් පදවන්න. ඉතින් එහෙනම් අපි ආය අලුත් දවසකින් හම්බෙමු. හැමෝටම ජය වෙන්න ඕන. හැමෝගෙම හීන බලාපොරොත්තු හැමදේම ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕන කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා.